Good morning, all. Welcome to Let's Talk YouTube channel. මං ගැන කියන්න කලින් මම පොඩ්ඩක් පොඩි අදහසක් දෙන්නම්. ඇයි මම මේ channel එක පටන් ගන්න හේතු කාරණා වුණේ කියලා. මොකක්ද හේතුව කියලා. Recently අපිට අහන්න ලැබුණා අපේ ලංකාවේ ශිෂ්‍යාවකට වෙනත් රටකට තමන්ගේ අධ්‍යාපනය සඳහා ගියපු ශිෂ්‍යාවකට මුහුණ පෑමට සිදුවුණු අකරතැබ්බක් ගැන. ඉතින් ඒක හරිම කනගාටුදායක ආරංචියක්. මොකද ලොකු මුදලක් වැය කරලා අවුරුද්දක කාලයක් අවසන් කරලා දෙවැනි අවුරුද්ද පටන් ගන්න තියෙද්දී මේ විදිහ දෙයකට කෙනෙකුට මුහුණ දෙන්න වෙනවා කියන්නේ ඒක හරිම කනගාටුදායක දෙයක්. ඉතින් මම දන්නේ නැහැ දැන් තත්වය කොහොමද කියලා. අපි හැමෝම ප්‍රාර්ථනා කරමු යහපත් දෙයක් ඒ ශිෂ්‍යාවට වෙන්න කියලා. එයාගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගන්න, කන්ටිනියු කරගන්න හැකියාව ලැබෙන්න කියලා. ඉතින් මේ කාරණයත් එක්ක මම හිතුවා මේ YouTube channel එක පාවිච්චි කරන්න. විශේෂයෙන් වෙනත් රටකට ඉගෙන ගන්න යන්න ආසාවෙන් ඉන්නවා නම් ඒ ශිෂ්‍යයන්ට කොහොමද අපි මේ අපේ ආශාව නැත්නම් බලාපොරොත්තුව වෙනුවෙන් දොරටුවක් විවෘත කරගන්න කියලා. ඉතින් ඇත්තටම මම ගැන කිව්වොත් මමත් ඉන්න යුරෝපයේ රටක දැනට ජීවත් වෙන්නේ සහ මම මේ රටට එන්නේ ශිෂ්‍යාවක් විදිහට. සහ ශිෂ්‍යාවක් විදිහට ඇවිල්ලා ඒ කාල සීමාව ඉවර කරලා ඊට පස්සේ ඒ ලියකියවිලි ඩොකියුමන්ටේෂන්ස් හරියට කරගෙන නීත්‍යානුකූලව දැනට මේ රටේ ජීවත් වෙන කෙනෙක්. ඉතින් ඒ හින්දා මට ඒ තියෙන අත්දැකීමත් එක්කම ඒ වගේම මම මට ඒ තියෙන අත්දැකීමත් එක්ක මම කැමති මගේ අත්දැකීම බෙදා ගන්න සහ ඔබට ඒකින් යම් දෙයක් ගන්න පුළුවන් නම් ඒ ගැන එන්කරේජ් කරන්න සහ යම් උපකාරයක් කරන්න පුළුවන් නම් ඒකටත් මම සූදානම්ෙන් ඉන්නවා. ඉතින් අපි කතා කරමු දැන් ඔබ තවමත් පාසල් යන ශිෂ්‍යයෙක් නම් ශිෂ්‍යාවක් නම් මම කියන්නේ තමන්ගේ ඒ අපේ O levels A levels අපේ තියෙනවනේ ලංකාවේ නේද? ඉතින් ඒ කඩයිම් විභාගයන් especially A levels exam එක හොඳට පාස් කරගන්න පුළුවන් උපරිමයෙන් පාස් කරගන්න බලන්න. මොකද මම මේ රටට එනකොට තිබුණට වඩා දැන් තියෙන තරගකාරීත්වය වැඩි මේ රටේ. ඉතින් මොකද ඒ දවස්වල දැන් අවුරුදු 10කට කලින් 2016 මම මේ රටට ආවේ. එතකොට ඒ තිබුණු opportunities දැන් පොඩ්ඩක් සීමා වෙලා තියෙනවා. මොකක්ද හේතුව? එදාට වඩා අද ගොඩක් දෙනෙක් මේ රටට එනවා. ලංකාවෙන් විතරක් නෙමෙයි හැම රටකින්ම යුරෝපයේ රටවල් වලින් සහ ආසියාතික රටවල් වලින් අප්‍රිකානු රටවල් වලින් ඒ වගේ සියලුම පැති වලින් බොහෝ ශිෂ්‍යාවන් මේ රටට එන නිසා ඒ පොඩක් තරඟකාරීත්වය වැඩි වෙලා තියෙනවා. මීට අවුරුදු 10කට කලින් තිබ්බ තත්වයට වඩා. නමුත් අපිට උත්සාහ කරොත් අපිට මේක අපහසු වෙන්නේ නැහැ. මොකද මේ රටේ ඒ අපි ඇප්ලයි කරනකොට යුනිවර්සිටි එකකට මම ඔයගොල්ලන්ව එන්කරේජ් කරන්නේ අපි ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට ඇප්ලයි කරනකොට. මොකද අපි හැමෝටම ගොඩක් පහසුයි අපි ප්‍රයිවට් යුනිවර්සිටිස් වලට ඇප්ලයි කරනකොට. මොකද අපිට මුදල් තියෙනවා නම් ප්‍රයිවට් යුනිවර්සිටි එකකට ඇප්ලයි කරන එක එච්චර අපහසු දෙයක් නෙවෙයි. අපේ සාමාන්‍ය ප්‍රතිඵල සහ මුදල් තමයි අත්‍යවශ්‍යම දේ. අපි පුද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන්නට එනවා නම් ඒක ලොකු වියදමක්. රටකට ඇවිල්ලා පුද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබනවා කියන්නේ ලොකු වියදමක්. නමුත් මම මේ ඉන්න රටේ අපි
රජයේ විශ්වවිද්‍යාලයක එනවා නම් අපිට ගොඩක් අවස්ථා තියෙනවා ඉතාමත් අඩු වියදමකින් අපේ බැචලර් එක එහෙම නැත්නම් අපේ මාස්ටර්ස් කම්ප්ලීට් කරගන්න සහ ගොඩක් සහන නැත්නම් අපිට ස්කෝලර්ෂිප්ස් ලබා දෙන්න මේ රටේ ගොඩක් අවස්ථා තියෙනවා. ඉතින් අපි ඒ ගැන කතා කරමු. මම ගැන කිව්වොත් මගේ නම මෙලනි පෙරේරා. මම ලංකාවේ තමයි මගේ අධ්‍යාපනය ලැබුවේ. A levels වලට වෙනකන් ඊට පස්සේ මම යම් රැකියාවන් වල නිරත වුණා. මාධ්‍ය ආයතනයක වැඩ කළා. ඉතින් ඒත් එක්කම සහ මම ලංකාවේ විශ්වවිද්‍යාලයක බාහිර උපාධියක් හදාරමින් සිටියා. නමුත් මට අවස්ථාව ලැබුණා මම ඉන්න රටේ මම ඉන්න රට මොකක්ද කියලා දැම්ම කියන්නේ නැහැ. මම ඊළඟ වීඩියෝ එකේ ඔයගලන්ට කියන්නම්. ඉතින් මම ඇප්ලයි කරාම මේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධියක් ගන්න මට ඒ අවස්ථාව ලැබුණා. සහ මම ඒ උපාධිය කම්ප්ලීට් කරලා දැන් අවුරුදු 10ක් ඇවිල්ලා තියෙනවා මේ රටේ ජීවත් වෙමින්. ඉතින් මට හිතුණා ඔබව දැනුවත් කරන්න ලංකාවේ දැනට අධ්‍යාපනය ලබන A levels කරන O levels කරන අපේ ශිෂ්‍යයන් ශිෂ්‍යාවන්ව දැනුවත් කරන්න ඔබට අදහසක් තියෙනවා සිහිනයක් තියෙනවා නම් මොකද අපි හැමෝටම හීන තියෙනවානේ. ඉතින් සමහර අය කැමති ලංකාවේ අපේ රජයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන්න සමහර අය කැමති ලංකාවේ පුද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන්න සමහර අය කැමති රටකට ගිහිලා පුද්ගලික විශ්වවිද්‍යාලයක එහෙම නැත්නම් රජයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබලා ඒ අත්දැකීම් ලබා ගන්න ඒ අනිත් ජාතීන් සමග මුහු වෙන්න. ඉතින් අපි හැමෝටම හීන තියෙනවා. ඉතින් ඒ හීනත් එක්ක අපි ඒ හීනවලට මැරෙන්න ඉඩ නොදී අපිට පුළුවන් ඒ හීනවලට පණ දෙන්න. ඉතින් ඒකට මේ YouTube channel එක Let's Talk YouTube channel එක උදව්වක් පුංචි හරි උදව්වක් වෙන්න පුළුවන් නම් ඒක ලොකු ආශිර්වාදයක් මටත්. ඉතින් කිසිම මේක මේ අයුතු ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් කරන දෙයක් නෙවෙයි. මගේ ආසාවට මම මේ ශේෂ්ත්‍රයට මේ මීඩියා කියන ශේෂ්ත්‍රයට ඇත්තටම මම ගොඩක් ආසා කරපු කෙනෙක්. නමුත් මට මගේ අධ්‍යාපනය ඊට පස්සේ මගේ පුද්ගලික ජීවිතය මගේ රැකියාවන් ඒ සියලු දෙයත් එක්ක මට මෙහෙට ආවට පස්සේ මේකට අවස්ථාවක් ඇත්තටම ලැබුණේ නැහැ කියනට වඩා මට මේ වෙලාවක් නැහැ කියලා කිව්වොත් හරි. නමුත් මම හිතුවා යම් දෙයක් මට කරන්න පුළුවන් නම් ගෙදර ඉඳලා අපේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මම මේ YouTube channel එකේ උදෙසා පාවිච්චි කරනවා කියලා. ඉතින් මම හිතනවා යම් අදහසක් එන්නට ඇති ඇයි මම මේක පටන් ගත්තේ කියලා. ඊට අමතරව ඒ දේවල් අපි කතා කරනවට අමතරව ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් මොනවා හරි දේවල් එකතු කරන්න තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් කමෙන්ට්ස් වල ඒක දාන්න. අපි බලමු කොහොමද මේක ගලාගෙන යන්නේ කියලානේ. අපි දෙයක් පටන් ගන්න ඕනනේ. ඒක යන විදිය කොහොමද කියලා බලන්න සහ අපිට අලුත් අදහස් ඒ දේවල් එන්න පුළුවන්. මේ channel එක යම් කෙනෙක්ට යම් විදිහකට උපකාරයක් වෙනවා නම් ඒක තමයි අපේ main vision එක. ඉතින් ඒකට අපේ වැඩ ටික අපි කියන්නේ මගේ වැඩ ටික මම කරගෙන යනවා. එහෙමනම් ඉතින් මගේ බේසික් මම කවුද කියන එක මම කිව්වා. මම මෙලනි පෙරේරා. මම නැවත මතක් කරන්නම්. මම මෙහෙට මේ රටට රට ගැන දැම්ම කියන්නේ. හොඳේ. ඊළඟ වීඩියෝ එකේ මම ඒක සඳහන් කරන්නම්. මේ රටට මම ආවේ ශිෂ්‍යාවක් විදිහට. ඊට පස්සේ මම මගේ බැචලර් ඩිග්‍රී එක අවුරුදු 3ක් මෙහි කම්ප්ලීට් කරා. ඊට පස්සේ දැනට අවුරුදු 10ක් වෙනවා මේ රටට ඇවිල්ලා. මේ අවුරුද්දේ අගෝස්තු මාස වෙනකොට අවුරුදු 10ක් කම්ප්ලීට් වෙනවා. එතකොට මගේ ප්‍රධාන අරමුණ උනේ
මම එන්නේ ඉගෙන ගන්නනේ. එතකොට මට ඒක කම්ප්ලීට් කරගන්න ඕනේ වුණා. මොකද මට ආසාව තිබුණා මගේ බැචලර් ඩිග්‍රී එක කම්ප්ලීට් කරගන්න. ඉතින් ඒක කරගත්තා. නමුත් ඊට පස්සේ කොහොමද මම මගේ ඩොකියුමන්ටේෂන් හරි විදිහට හදාගෙන හරි විදිහට රටට බරක් වෙන්නේ නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියන එක තමයි ඉතින් මගේ සාමාන්‍ය වටපිටාව වෙන්නේ. ඉතින් ඊට එහා දේවල් අපි පස්සේ ඊළඟ වීඩියෝස් වල අපි කතා කරන්න යනවා. ඉතින් එකතු වෙලා ඉන්න මාත් එක්ක ආරාධනා කරන ඔබ හැම කෙනෙක්ටම ඔබ හැමෝටම සුබ දවසක්.